ආයුබෝවන් සියලු දෙනාට. අද අපි ඇවිල්ලා ඉන්නේ කොරියාවේ වගා කරන විදිය ගොවිබිමක් බලන්න යන්න. ගිහිල්ලා බලමු කොහොමද වැඩ කරන්නේ, කොහොමද වගා කටයුතු, ලංකාවේ ගොවිතැන වගේද මෙහි ගොවිතැන. මේ තියෙන ඉස්සරහ තියෙන මිරිස් වගාවක්. මිරිස් තියෙනවා, බඩ ඉරුඟු, අම්බටු, ලූණු, ලීස්, ඉරුඟු, සෑම ගොවිතැනම පාහේ බතල වගා කරලා තියෙන්නේ. වගා කරපු විදිය කාකොත් ඇඳනවා. ලුණු, රතු ලුණු. දැන් ලොකු ලුණුද? ලොකු ලුණු. අදිස සරුසාරත් වෙයි බලන්න. සරුසාර මේ පසත් ඒතරම මේ හොඳ පසක් වගේ නෙවෙයි. වැලි පොළවක් තියෙන්නේ. වැලි පසක් තියෙන්නේ. Median loan available. Bija ini. Bija. Batal. ට්‍රැක්ටරයක් වල් බිහි වෙලා තියෙන්නේ. වගාවට ගන්න ට්‍රැක්ටර තමයි හාන්න කියලා මේ ලුණු දාන කලින් පොළොව සකස් කරගෙන බිම් හදන්න ගන්න ට්‍රැක්ටර. ඔය තියෙන පින් හරිතාගාවල් තමයි වගා කරන්නේ. ලංකාවේ ගොවියෝ කොච්චර දුක් විඳිනවද මේ ගොවියොත් එක බලද්දී ඈ? ඒ කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද ගොවිතැන් කරන්නේ. ඒ ගොවිතැන් වල ලාභය ඇත්තේ නැහැ. ණය වෙන විතර රත්නම් බඩු ටික බැංකුවට තියලා ගස් තියලා මේ ඒක බේරගත්තට පස්සේ ආයිත් ණය වෙනවා ඊගාව කන්නේ මුරේ කරන්න. ඔය වවල් දින් තල වගාව. මේක නම් මේ මල් ව්‍යාපාරයක්. ඔව් අර වතු මිදුල වලින් ගන්න මේ ඉස්සරහ තියෙනෙත් එහෙම ඒවා. මල් වගාව. නේ ලුගස් නෙවෙයි. ලස්සනට ඉඳනේ. Pictures. Jadi වැටලක් තියෙන්නේ.
ගෙඩි කඩලා වගේ පහුගිය ගෙඩි තිබුණා. දැන් ගෙඩි කඩලා වගේ. නිකන් නෝරලි පැත්ත වගේ. පළතුරු ගස් වර්ගයට නෙවෙයිනේ. මොනවා හරි. මේ පළදාව මෙරළ ඉවරයිද? මේ ගෙඩි කඩලා තියෙන්නේ ගස් වල. ගෙඩි කඩලා මේ කප්පාදු කරලා තියෙන්නේ. ලංකාවේ කොයිතරම් ඉඩ තියෙනවද එහෙම වගා කරන්න. ඒ මහ පොළොවෙන් ප්‍රයෝජන ගන්න නැහැ ලංකාවේ. ලංකාවේ නම් මොනතරම් ඉඩ තියෙනවද වගා කරන්න නේ? ලංකාවේ තියෙන ඉඩත් එක්ක කොච්චර වගා ගන්න පුළුවන්ද නේ? මේ ඉඩ නැතුවනේ පොඩි පොඩි තැන් වල ඉන්නේ. මොන ඉරුඟු ලංකාවට වඩා හොඳ ඉරුඟු තියෙනවා මෙහි. මාස 6ට මේ වගා කරන්නේ. 6යි. අපේ අවුරුද්දට දවස් 3-4ට පහින් වැඩසාව හොඳට අවුව ලැබෙනවා. ඒ මොකද්ද? මේ මාස 6ට මේ කරන ටික. ट्रेन कुछ ना नितरम ट्रेन हमें इरंगोल पलदाव नेल्ला तीयන්නේ इरुंगु मिदी बेला मिदी पोकुरु गणन तीयना मोडरू तिन्नवा मैं मिदी बेला मिदी තියෙනවා කොළ වලට වැඩිය මිදි තියෙනවා අර මාර මිදි ගොඩක් තියෙන්නේ මේකත් අපි මං හිතන්නේ මේ පළතුරක් වෙන්නේ නැති කවුද අපේ මේ කරුණ දන්නව පළතුරක්ද නැද්ද කියලා හොඳ ස්ට්‍රෝබෙරි වර්ගයක්ද දන්නේ නැහැ ඒ සිද්ධාල් ටනල් එකේ වැඩ මම දන්නේ මේ මොන හරි ස්ට්‍රෝබෙරි වගේ දෙයක් හදනවා ඇත්තේ මේ කිවි නෙවෙයි මිරිස් ඒක නම් මාළු මිරිස් සයිස් එක වගේ ada
මෙහෙම දාලා ඒව මෙහෙම තියාගන්න තියෙන දැන් තමයි ඉතින් බටගස් නෑ මේ වැටවල් වලටත් තියෙනවා මිදිවැල් පමණක් තැන්වල එහෙනම් වැටවල් වලටත් මිදි ලංකාවේ නම් ලංකාවේ මිදිවැලයක් හරියට හදාගන්නත් බෑනේ තල මේ බතල වගාවක් අර උඩ පැත්තේ ट्रेन गොඩක් යනවා. ඔව් ඒ ෆ්ලයිට් හිමේනේ. එන මේ සිදිලත් එක්ක. අන්න පරණ මැටි බාන්න. ඔව්. ඔය චංගුමි කතාවෙම තියෙන්නේ මේ මැටි බාන්න. මේ තියෙන්නේ චංගුමි කතාවෙම තියෙන මැටි බාන්න එව්වා චංගුමි කතාවේ දැකපු මැටි බාගෙන තමයි මේ ඉන්නේ අපි දැකපු චංගුමි ඉසිවර වෙදදුරු කම් ගෙඩි තාම මේ පොඩි ගෙඩි කහට අපේ සැපටිල්ලම් වගේ ගස් වගේ ඒ සැපටිල්ලම් වර්ගයක් වගේ තමයිනේ වට්ටක්කන් වට්ටක්කන් ලංකාවේ තියෙන ලොකු බතල එක මේ ලීක්ස් ඩායක පාතිමයි ගියේ ට්‍රේන් යනවා නිතරම යනවා ට්‍රේන් මේ හරිය වගා කරන හරියම වගේ තමයි ඉතින් සලාදක සලාද වට්ටක නෙවෙයි මොනවද ලියුවා වම්බුටු සූර්යකාන්ත please කැලේ හැදෙන අඩුයි ඊයද මඩු වල් මර්දන මේ පැලමේ පැලකම තමයි ඉඳලා තියෙන්නේ Boleh katakan baik.
අමු මිරිස්. Ada polos kan? ඔව්. අපේ ලංකාවේ ගොවිතැන ගියා. අපේ ලංකාවේ ගොවිතැනයි මේ මෙහි බලද්දි කොච්චර වෙනස්ද නේ? අපේ ගොවිතැන කොන මැරෙන්න එපාය. මැරිලවත් නෑනේ. මේ මිනිස්සු මහන්සි වෙන්නෙත් නෑ මේ පේනවනේ. අපේ ඒකට වහන්සනා වගේ මෙයාලට මේකට මිල තියෙනවා. අපේ කට්ටිය වගා ගොල්ල අන්තිමේදී පල් දානවා තුට්ටුව දෙකට ගන්නේ අතන මැදියෝ. උන් තමයි ගොවියෝ. අර වට්ටකම සුපිරියට තියෙනවා. කො මේක පළතුරක් කියලා මට නම් හිතෙන්නේ අර හැමතැනම තියෙනවනේ. බ්ලූබෙරි වෙන්නේ නැත්තේනේ. අපි දන්නේ නැහැ නේ. ගලකද හැදෙන්නේ? දැන් සපට හදුවන්නේ ලොකු වෙන්නේ නැත්තේ. ගෙවල් තියෙන්නේ. කොහෙද? ගොවියෝ එන්නේ කාරකින් මේ වැඩට එන්නේ කාරකින් ගොවිතැන් කරන්න. අන්න ඇපල්. ඇපල් නෙමෙයි. බලන්න බතල. අපේ ගොවියට බයිසිකල් කටුවකුත් නැහැ. ඒක තුගස් තියලා. තෙල් ගන්න. මොනවද ඉතින්? මම ගොවි වෙන කාර් එකේ තියෙන්නේ. අපේ ලංකාවේ බල්ලෝ වගේ තමයි පුරුෂ මෙහෙ එළියේ ඉන්නේ. ඔව්. ඔව්. මේකත් පළතුරක් වගේ තමයිනේ. ගෙඩි නන්නේ කොළ විතරයි. ආහා. නෙල්ලි වගේ. නෙල්ලි ගස්ස. නෙල්ලි නෙවෙයි උනාට. නෙල්ලි කියලා මේ අර වෙද නෙල්ලි නෙමෙයි. වෙහෙත් නෙල්ලි නෙවෙයි තව නෙල්ලි වර්ගයක් තියෙන්නේ. අර අඹුල් වගේ දඩු එකක් තියෙන්නේ. ट्रेन ने कुछ न्यूट्रल जाना අපේ වීඩියෝ එක හොඳ නම් මොකද කරන්න ඕනේ? ඔව් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. දැන් සියලු දෙනා පරිස්සමෙන් හොඳින් ඉන්න. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔව් මතක තෝරන්නේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න, මේ ලයික් එකකුත් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. මොනවද අඩුපාඩුවක් තියෙනවනම් අනිවාර්යෙන් මේ දෙකම නැතත් මේ සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ. ලොකු උදව්වක්. එහෙනම් මුසරේ අපි යනවා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.